ආගම්මේරුවන් මොකද වෙන්නේ? තවල් එක දාන් ඉන්න කවුද? එලනෝර්. ඔන්නේ නම් අද අපි බලන්න යන්නේ විශ්ව ගවේෂක YouTube channel එකේ දාලා තියෙන හොල්මන් වීඩියෝ එකක්. හරිද? මේ වීඩියෝ එකේ තියෙන්නේ රෑතියා මහ දවල්වත් යන්න හොඳ නැති මේ ලෝකේ තියෙන අద్භූත දේවල් වෙන භයානක මාර්ග මෙන්න. ඒ කියන්නේ හොල්මන් සිද්ධි වෙන පාරවල් මෙන්න කියලා තමයි තියෙන්නේ. හරිද? අපි බලමු මේ හොල්මන් සිද්ධි ඇත්තද බොරුද මොකද වෙන්නේ කියලා. let's go. විනයක් නැති රියදුරන් නිසා වගේම දුෂ්කර බව නිසා සමහර පාරවල් වල යන එක ගොඩක් භයානක වෙන්න පුළුවන්. හැබැයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන පාරවල් නම් භයානක වෙන්නේ එහෙම හේතු නිසා නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි අద్භූත හේතු නිසා භයානක වෙලා තියෙන යන්න තියා හිතන්නවත් හොඳ නැති අපේ මේ භයානකම අద్භූත මාර්ග රාශියක් ගැන කතා කරමු. ලංකාවේ දැනකුත් තියෙනවද දන්නේ නැහැ නේ. අපි බලමු ලංකාවේ පාරවලුත් තියෙනවද කියලා. විශ්ව ගවේෂක මුලින්ම අපි කතා කරන්නේ ස්කොට්ලන්තයේ පිහිටලා තියෙන ඒ පහ කියන නමින් හඳුන්වන මහා මාර්ගය ගැන. සැතපුම් 15ක දුරක් ආවරණය කරලා පැතිරිලා තියෙන මේ අපි කතා කරන මාර්ගය ස්කොට්ලන්තයේ දේශ සීමාව ආසන්නයෙන් ගමන් කරනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ මාර්ගය කොයිතරම් භයානක මාර්ගයක් විදිහට මිනිස්සු සලකනවාද කියනවා නම් මුළු ස්කොට්ලන්තයේම තියෙන භයානකම මාර්ගය විදිහට මේ මාර්ගය මිනිස්සු හඳුන්වන එක සිදු කරනවා. මේ මාර්ගය සම්බන්ධයෙන් තියෙන ප්‍රසිද්ධම කතාවක් ගැන අපි අවධානය යොමු කළොත් මේ ප්‍රදේශයේ ජීවත් වෙන බොබ් ස්ටර්ජන් කියන නමින් හඳුන්වන පුද්ගලයා මේ මාර්ගය ආරම්භ වෙන ස්ථානයට ආසන්නයේ වෙළඳ සැලක් විවෘත කරලා පවත්වාගෙන ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ මේ මාර්ගය රාත්‍රී කාලයට පහු කරගෙන මේ ස්ථානය හරහා යන ට්‍රක් රථ සමහර වෙලාවට Tamanගේ වෙළඳ සැල ඉදිරියේ පාර අයිනේ නවත්තලා තියෙනවා තමා ඔහුට බලා ගන්න පුළුවන් වෙලා තිබුණේ. මෙහෙම අසාමාන්‍ය විදිහට මේ මිනිස්සු මේ මාර්ගය ආසන්නයේ Tamanගේ වාහන රෑ එළි වෙනකන් නවත්තගෙන ඉන්න නිසා ඔවුන්ව හම්බ වෙන්න ගිහිල්ලා මේ පුද්ගලයා ඇයි මේ විදිහට හැසිරෙන්නේ කියලා ඇහුවට පස්සේ තමා ඒ මිනිස්සු හිතා ගන්න බැරි තරම් බියජනක මූණකින් ඔවුන්ට මේ මාර්ගයේ රාත්‍රී කාලයේ යනකොට අద్භූත දේවල් අත්විඳින්න පුළුවන් වුණා කියලා ප්‍රකාශ කරලා තිබුණේ. මේ වගේ සිදුවීම් නිසා රාත්‍රී කාලයේ මේ මාර්ගය ගවේෂණය කරන්න කියලා ගියපු සමහර ත්‍රාසජනක අත්දැකීම් ලබා ගන්න පුද්ගලයන් පවා විශේෂයෙන්ම අద్භූත දේවල් ඔවුන්ට අත්විඳින්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ වෙනත් ලෝකවල ජීවීන් කියලා පවා ඔවුන් හඳුන්වන විදිහේ මනෝ දේවල් පවා ඔවුන්ට දැක ගන්න පුළුවන් වුණා කියලා මේ මාර්ගය සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. වීඩියෝම තවත් සමහර මිනිස්සු රාත්‍රී කාලයේ මේ මාර්ගයේ Taman යනකොට Tamanගේ වාහනයටත් වඩා විශාල කුකුල්ලු පාරේ ඉස්සරහා ඉන්නවා Taman ඇස් දෙකෙන්ම දැක්කා කියලා වගේම තවත් සමහරු මේ වගේ විශාල පූසෝ හිමක් දැකලා තියෙනවා. ඒ වගේම තවත් සමහරු මධ්‍යකාලීන යුගයේ මිනිස්සු වගේ දේවල් තල්ලු කරගෙන මේ මාර්ගය හරහා රාත්‍රී කාලයේ ගමන් කරනවා Taman දැක්කා කියලා වාහනවල යනකොට වාර්තා කරලා තියෙනවා. මේ වගේ එක සමාන කතා එකිනෙකට වෙනස් මිනිස්සු ගොඩක් කියලා තියෙන්නේ හේතුවක් නැතුව නෙවෙයි කියලා අපිට හිතන්න පුළුවන් හින්දා මේ මාර්ගය අපේ මේ ලෝකයේ තියෙන අద్භූතම මාර්ගයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපේ මේ ලෝකයේ තියෙන භයානකම මාර්ගයක් විදිහට හඳුන්වන ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ පිහිටලා තියෙන ඇනී කියන නමින් හඳුන්වන මාර්ගය ගැන. මේ මාර්ගයේ ගමන් කරලා අద్භූත අත්දැකීම් ලැබපු රියදුරන් දැන් මේ වෙනකොට දහස් ගාණක් අපිට කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ මාර්ගය ඇමරිකාවේ දැනට තියෙන පැරණිම මාර්ගයක් බවටත් පත්වෙන නිසා ගොඩක් ඈත අතීතයේ ඉඳලම මේ කතා පැවතගෙන එනවා අපිට බලා ගන්න පුළුවන්. මේ අතරින් ගොඩක් මිනිස්සු වාර්තා කරන විදිහට ඔවුන් සුදු පාට ඇඳගත්ත කාන්තාවක් තමා රාත්‍රී කාලයේ අద్භූත විදිහට මේ මාර්ගය අයිනේ ඉන්නවා වගේම මාර්ගය දිගේ ඇවිදගෙන යනවා දැකලා තියෙනවා. මාර්ගය ගැන කියවෙන එක කතාවකදී 1960 ගණන් වලදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් මේ මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් කරනකොට ඔවුන් අතරේ විවාදයක් ඇති වෙලා තරහ ගියපු පිරිමි පුද්ගලයා අර කාන්තාව Tamanගේ වාහනයෙන් මේ ප්‍රදේශයට ආසන්න පාරේ බස්සලා ඇයව තනියම තියලා වාහනයෙන් පිටත් වෙලා ගිහින් තියෙනවා. ඊට පස්සේ ඇය තනියම මේ මාර්ගයේ ඇවිදින ගමන් ඉන්නකොට අපරීක්ෂාකාරී විදිහට ආපු ට්‍රක් රථ රියදුරෙක් ඇයව යට කරගෙන ගියපු නිසා
ඒ කාන්තාව මේ මාර්ගයේම අවසන් ගමන් ගිහින් තමයි දැන් මේ වෙනකොට අද්භූත විදිහට මේ මාර්ගයේ සැරිසරනවා කියලා මිනිස්සු විශ්වාස කරන්නේ. මේ කතාව ඇත්තක් බවට පත් කරලා හැම අවුරුද්දකම මේ කාන්තාව අවසන් ගමන් ගියපු දවස සිහි වෙන රාත්‍රියට මේ මාර්ගයේ එක එක ස්ථානවල අපිට රතු පාට ලේ පැල්ලම් වගේ දේවල් තියෙනවා ඇත්තටම බලා ගන්න පුළුවන්. ඒක කවුරු හරි කරන වැඩක් නෙමෙයි දන්නේ වීම නිසා වගේම පාරේ ගමන් කරන வாகනවලට ඇය අත දාලා නවත්තන්න හදනවා වගේ දේවල් එහෙමත් සිදු වෙනවා කියලා ඕනතරම් වාර්තා වෙලා අපිට මේ මාර්ගය හිමත් අපේ මේ ලෝකයේ තියෙන අద్භූතම දේවල් සිදුවෙන මාර්ගයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ අපේ අසල්වැසි ඉන්දියාවේ තියෙන සියලුම අධිවේගී මාර්ග අතරින් අමිත් කුමාර් ශර්මා අධිවේගී මාර්ගය බවට පත්වෙන අංක 33 අධිවේගී මාර්ගය ගැන. ඒ විදිහට ඉන්දියාවේ වෙන මොන පාරකවත් අනතුරු වෙන්නේ නැති තරම් මේ මාර්ගයේ අනතුරු සිද්ධ වෙලා අවුරුද්දකට මිනිස්සු 200 මාර්ගයේ අවසන් ගමන් යන එක සිදු වෙනවා. ඒකත් විශේෂයක් විදිහට වැඩිපුරම අනතුරු මේ මහා මාර්ගයේ කිලෝමීටර් 40ක එක්තරා ප්‍රදේශයක් අතරමැද්දේ විතරයි වැඩිපුර සිදු වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ මාර්ගයේ ඒ ප්‍රදේශයේ වෙලා තියෙන අනතුරු වලින් බරපතල නැති අනතුරු වලට වඩා බරපතල දේවල් වෙලා තියෙන අනතුරු සංඛ්‍යාවත් ගොඩක් වැඩි කියලා වාර්තා වෙනවා. අන්න ඒ හේතුව නිසා මිත්‍යා විශ්වාස ගොඩයිනේ ප්‍රදේශයට ඇතුල් වෙන්න කලින් දැන් මේ වෙනකොට මිනිස්සුන්ට ආශිර්වාද අරගෙන යන්න පුළුවන් කෝවිලක් එහෙමත් ඉදි කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ කෝවිලේ ප්‍රධාන පූජකවරයා කියන විදිහට මේ ප්‍රදේශයේ අద్භූත විදිහට සක්මන් කරන අద్භූත කාන්තාවක් නිසා තමා මේ වගේ අනතුරු දරුණු විදිහට මේ මාර්ගයේ ඇති ඔය කෝවිලේ ප්‍රධාන කවුද ඔය කිව්වේ ප්‍රධාන කපුවද කවුද අන්නේ ඒ ඩයල් එක තව මිනිස්සු කට්ටියක් දාලා ඔය වැඩේ කරා වෙන්න පුළුවන්. ඒක කරා ඒක තමයි කියන්නේ මාකටිං කියලා. එහෙම සීන් ටිකක් කරා එක පාටම හරියන්නේ නැහැ මේක හරියන්නේ නැහැ කියලා මිනිස්සුන්ට මචං ප්‍රචාරයක් දැම්මා මම ගහනවා මෙතන කෝවිලා ඕගොල්ලෝ එන්න කියලා යන එක කෝවිලට එනවා පඳුරු දානවා පූජා තියෙනවා අරුණ බිස්නස් මිත්‍යා විශ්වාස ගොඩයි මචං ඉන්දියාව ඔන්න කතා කියන්නේ මාස්ටර් මයින්ඩ් දැක්ක නේද හොල්මන් නෙමෙයි ඕවා පිස්සුද සිදුවෙන්නේ ඒක තමයි මාස්ටර් මයින්ඩ් එක මිනිස්සු මේ අద్භූත කාන්තාව දැක්කට පස්සේ ඒ දිහා බලන්න ගිහින් වගේම Tamanගේ වාහනය ඇයගෙන් ඉවතට ගන්න ගිහින් වාහනයේ පාලනය ගිලිහිලා මෙහෙම අනතුරු වලට ලක් වෙනවා කියලා මේ පුද්ගලයා ඒක කොහොමද එනවනේ රැට කවුරු හරි ගෑනියෙක් එක්කම වතුල්මක් කියලා බය වෙනවානේ කවුරුගේ මිත්‍යා විශ්වාසات එක්ක ගයේ මුර සංචාරයන් වල යෙදෙන පොලිස් නිලධාරීන් පවා ඒකාන්තාව ඇත්තටම ඉන්නවා කියලා පිළි අරගෙන තියෙන එක. ඕවා බොරු බලනකොට ඉන්දියාවේ පිහිටලා තියෙන මේ අධිවේගී මාර්ගය එහෙමත් අද්භූත පැත්තෙන් ගොඩක් භයානක මාර්ගයක් බවට පත්වෙනවා කියලා දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. ඊළඟට අපි කතා කරන්නේ ඇමරිකාවේම මිචිගන් ප්‍රාන්තයේ පිහිටලා තියෙන මොරෝව් කියන නමින් හඳුන්වන අද්භූත මාර්ගය ගැන. ඒ විදිහට මේ මිචිගන් ප්‍රාන්තයේ පාළු ස්වරූපයක් ගන්න වනාන්තරයක් මැදින් වගේම විලකට මායිම්ව තමා මේ මාර්ගය වැටිලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ අද්භූත බව නිසා මිනිස්සු කොහොමත් රාත්‍රී කාලයට අඩුවෙන් මේ මාර්ගයේ ගමන් කරනවා වගේම 1800 ගණන්වල ඉඳලා මේ මාර්ගයේ අద్භූත දේවල් සිදුවෙනවා කියලා වාර්තා හැමත් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වාර්තාවල විදිහට ඈත අතීතයේදී Tamanගේ ළමයා හිම වැටෙන දවසක මේ වනාන්තර ප්‍රදේශයේ අතරමං වුණ නිසා ඒ ළමයව හොයන්න ගියපු ළමයාගේමව මේ මාර්ගය ආසන්නයේ අන්තිමේට සීතල නිසා අවසන් ගමන් ගිහින් තියෙනවා. අන්න ඒ කාන්තාව තමා දැන් මේ වෙනකොට මේ මාර්ගයේ අද්භූත විදිහට සැරිසරනවා කියලා මිනිස්සු වාර්තා කරලා තියෙන්නේ. මේ ළමයාට දෙකෙන් දැකපු මිනිස්සු කියන විදිහට ලේ තැන් තැන්වල පැල්ලම් විදිහට රැඳිලා තියෙන පාට ගවුමක් ඇඳගත්ත මේ කාන්තාව බලාපොරොත්තු විරහිත විදිහට මේ මාර්ගයේ ඇවිදිනව තමා ඔවුන්ට බලා ගන්න පුළුවන් වෙලා තිබුණේ. ඒ වගේම මේ අත්දැකීමකට මුහුණ දීපු එක පුද්ගලයෙකුගේ භයානක අත්දැකීමක් අපි විස්තර කළොත් වාර්තා වෙන විදිහට එක සංචාරකයෙක් තනියම මේ මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් කරලා තියෙනවා. එහෙම ගමන් කරනකොට තමා ඔහුට Tamanගේ වාහනයට ඉදිරියෙන් ඈත මාර්ගයේ කාන්තාවක් සෙරෙප්පු දෙකක්වත් නැතුව අමාරුවෙන් ගමන් කරනවා දැක ගන්න පුළුවන් වෙලා තිබුණේ. ඒ නිසා Tamanගේ වාහනය නවත්තපු මේ පුද්ගලයාට මේ කාන්තාව ළඟ නවත්තලා විස්තර අහලා තියෙනවා වගේම ඇයට උදව් කරන්න මේ පුද්ගලයා ඉදිරිපත් වුණත් ටික වෙලාවකින් මේ අද්භූත ඡායාවෙන් අතුරුදහන් වෙලා ගියා කියලා තමා ඔහු වාර්තා කරලා තිබුණේ.
හැබැයි මේ ඔහුගේ වාහනයේ ඩෑෂ් කැමරාවේ මේ සම්බන්ධයෙන් රූපරාමු කිහිපයක් සටහන් වෙලා තිබුණ නිසා කිසිම කෙනෙක්ට මේ සිදුවීම උනේ නෑ කියලා කියන්න පුළුවන් වෙන්නේ නෑ. අන්න ඒ හේතුව නිසා මේ මාර්ගය අපිට අපේ මේ ලෝකයේ තියෙන ගොඩක්ම අද්භූත තවත් එක මාර්ගයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ එංගලන්තයේ පිහිටලා තියෙන ලංකාවේ පාරක් නෑනේ. 29 කියන නමින් හඳුන්වන මහා මාර්ගය ගැන. මේ මහා මාර්ගය එකිනෙකට වෙනස් අද්භූත සිදුවීම් විශාල සංඛ්‍යාවකට මුහුණ දීපු මිනිස්සුන්ගේ අත්දැකීම් වලින් පිරුණ මාර්ගයක් බවට පත්වෙනවා. ඒ විදිහට දවසක් 1992 අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඉයන් බිෂොප් කියන නමින් හඳුන්වන පුද්ගලයා මේ මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් කරන ගමන් ඉන්නකොට තනි සුදු පාට ඇඳගත්ත කෙනෙකුගේ ඡායාවක් පාර මැද එකපාරටම මතුවෙලා මේ පුද්ගලයාගේ වාහනයේ ගැටිලා තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි ඔහු මේ තනි සුදු තමයි ඔක්කොම නේවා. පරීක්ෂා කරලා බලනකොට ඇයි ගියාම හොල්ම සුදු පාටම විතරක් ඇඳගෙන ඉන්නේ? පුළුවන් වෙලා තිබුණේ නෑ. ඒ වගේම මේ සිදුවීම වෙලා හරියටම සති දෙකකට පස්සේ තවත් පුද්ගලයෙක් මේ වගේ තනි සුදු පාට ඇඳගත්ත කෙනෙක්ව මේ මාර්ගයේදී දැකලා තියෙනවා වගේම ඔහුට Tamanගේ වාහනයේ මේ කෙනාව හප්ප ගන්නේ නැතුව එංගලන්තයේ හොල්ම වාහනය නවත්ත ගන්න පුළුවන් වුණත් ඒ එක්කම ඒ සුදු පාට ඡායාව නිකන්ම අතුරුදහන් වෙලා ගියා කියලා ඔහු වාර්තා කරලා තිබුණා. හැබැයි මේ හැම දෙයකටම කලින් ඒ කියන්නේ 1974 අවුරුද්දේදී රාත්‍රී කාලයේ මේ මාර්ගයේ ගමන් කරපු පුද්ගලයෙක් Tamanගේ වාහනයේ මෙහෙම සුදු පාට ඇඳගත්ත කාන්තාවක් ගැටුණ නිසා ඇය පාර මැද්දේ වැටිලා ඉන්නකොට Tamanගේ වාහනයේ තිබුණ රෙද්දක් පවා ඇයට පොරවලා උදව් අරගෙන එන්න කියලා ළඟම මිනිස්සු ඉන්න ස්ථානයකට ගිහිල්ලා ආපහු එනකොට ඔහු ඒ කාන්තාව තියලා ගියපු ස්ථානයේ කිසිම කෙනෙක් ඉඳලා තිබුණේ නැහැ. මේකත් මේ මාර්ගය සම්බන්ධ ගොඩක් අද්භූත සිදුවීමක් බවට පත් වෙනවා. මං හිතන්නේ ගුලියක් ආපු වෙලාවක ගිහිල්ලා මිනිස්සු වාර්තා කරන විදිහට 1965 අවුරුද්දේ ජූඩිත් ලැන්ග්නම් කියන නමින් හඳුන්වන තරුණිය Tamanගේ විවාහ උත්සවය දවසේදීම මේ මාර්ගයේ හදිස්සි අනතුරක් සිද්ධ වෙලා අවසන් ගමන් ගිහින් තමා ඇය දැන් මේ වෙනකොට මේ මාර්ගයේ අද්භූත විදිහට සැරිසරන එක සිදු කරන්නේ. මේ වගේ අද්භූත සිදුවීම් නිසා අපිට මේ මාර්ගයත් තවත් ගොඩක් භයානක අද්භූත මාර්ගයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ අපේ මේ ලංකාවේ දැනත් තිබ්බේ නෑනේ. අපි බලන් හිටියේ ඒකනේ. ගැන. එහෙම බලනකොට මේ ලෝකේ තියෙන හැම මාර්ගයක්ම භයානක මාර්ගයක් බවට පත්වෙන්න ඒ මාර්ගයේ දුෂ්කරතා නෑ කියලා දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ විදිහට මේ වීඩියෝ එක බලලා ඔබට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. ඔයාට තනිකර ඔය කියන්න ඕනේ කවුද? මෝහිනී. ඔය ඔක්කොම කරලා තියන්නේ එයා තමයි. යනික ට්‍රැවල් කරන අරහෙට මෙහෙට ඇමරිකාවට ඉන්දියාවට එංගලන්තයට සනික ගිහිල්ලා වැඩේ කරලා එනවා මචං. ඕක තමයි ප්‍රශ්නේ. ලංකාවේ හොල්මනත් තමයි වැඩේ කියලා දැක්කේ ලංකාව ජාත්‍යන්තරේ මචං. හරිද? අර ඉන්දියාවේ සීන් එකට මචං තනිකර මාස්ටර්මයින්ඩ් එකක්. ඉන්දියාවේ මචං දන්නවනේ පොඩි දේ කරත් ඇති ඒ රටේ මිනිස්සු මචං මිත්‍යා විශ්වාස ගොඩගෙන මචං ඉන්නේ. එතකොට අර කපුවා කරේ උගේ මාස්ටර්මයින්ඩ් එක දැම්මා. මෙහෙම කරාම හරි මට අල්ලගන්න පුළුවන්. එහෙම කරා කියන්නේ කපුව විතර නෙමෙයි මම හිතන්නේ ඌ අනිවාර්යෙන් ඒ කෝවිල ගහද්දි ගහන්න නැති එක ලොකුවට මචං. හරිද? එතකොට සෙට් එකක් එකතු වෙලා මෙහෙම අපි ප්ලෑන් එකක් ගහම මෙහෙම වැඩේ කරමු කියලා බය කරලා දාලා මාසයක් දෙකක් තුනක් කොහොම දාලා බය කරලා එක පාට්ටම ගැහුවා එතන කෝවිලා. ඒකෙන් එන උන්ට ගාන අන්න එක තමයි ප්‍රශ්නේ. හරිද? එතකොට ඇයි හොල්මන් සුදු පාටම විතරක් අදින්නේ? අන්න ප්‍රශ්නේ. ඕක තමයි දෙවෙනි ප්‍රශ්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඇයි හොල්මන් සුදු පාටම විතරක් අදින්නේ? ඇයි පාට පාට දින්නේ? පාට පාට අදින්න බැරිද උන්ට? එහෙනම් අපි ගිල්ලෙන්න තව අලුත් වීඩියෝ එකක් හම්බෙමු. bye bye. Just want a piece of mind. I've been focused on the future, never on right now. What I'm sipping, I can butcher either big or brown. I'm the one that introduced you to the you right now. Oh my God.